රාත්‍රියේ නිින්දට යන්න කලින් තමන්ගේ දෙමව්පියන්ව සිහිපත් කරලා එක විනාඩියක් එයාට අනුමෝදනාවක් කරන්න කියලා අපි ඊ සතියේ කතා වුණා. ඔබට ඇත්තට මේ වෙලාවේ මතක් වෙලා එන්නේ නැද්ද? ඔබේ අම්මා ඔබට මේ වෙනකොට කරලා තියෙන යහපත මොකක්ද කියලා? ඔබව දසමසක් කුස දරන් හිටියා. ඔබ වෙනුවෙන් පිඟුතුනේ නොවේදනා දුක් විඳා. ඔබ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දෙන්න ලෑස්තිලා හිටපු අවස්ථාවල් ඕන තරම් ඇති. ඔබට ඉගැන්නුවා. සමහර පිඟුතුනේ ඔබ විවිධ ප්‍රශ්න දුක් ගැහැට වලට වැටිලා හිටපු වෙලාවල් වල නිදි මරාගෙන පිඟුතුනේ ඔබ අසනීප වෙලා හිටපු වෙලාවල් වල ඔබට බේත් හේත් කරා. ඒ වෙලාවේ පිඟුතුනේ අම්මා තොලුව පැලෙන්න කැක්කුමයි. නමුත් ඔබ ගැන තියෙන ආදරයට මොකද කරේ? ඔබත් එක්ක ඉඳගෙන පිඟුතුනේ ඔබ රැක්කා. දැන් මතක් කරන වෙලාවට පිඟුතුනේ ඔබට ඇත්තටම මතක් වුණේ හුදෙක්ම අම්මවද? ඒ කියන්නේ අම්මා නැමැති චරිතයද? පුද්ගලයාද? නැත්නම් අම්මෙක්ගේ තිබ්බ මව් ගුණයද? මව් ගුණය ඔබට සිහිපත් වුණේ. එහෙනම් ඒ ගුණය නේද පිඟුතුනේ ඔබ අනුමෝදන් කරේ. ගුණයක් අනුමෝදන් කරනවා කියලා කියන්නේ පිඟුතුනේ ඔබ ඒ ගුණයේ තියෙන වටිනකම අවබෝධ කරගන්නවා කියන එකම තමයි. ඒ ගුණය ඔබ අනුමෝදන් වෙනවා කියලා කියන්නේ පිඟුතුනේ ඔබ ක්‍රමක්‍රමයෙන් ආන්ගේ ගුණයට පත් වෙනවා කියන එක.